කොහොමද ඉතින් ඔයාලට මේ දවස්වල වහින නැති අනිවාර්යෙන්ම පරිස්සමට ඉන්න දවස්වල ඒ 10 දාගන්න එපා. මොකද වෛරස් එකකුත් යනවා කියලා අන්දගා නිවුස් වලට කිව්වා. පරිස්සමට ඉන්න ඒ වැදගත්. මම කියන්න ආවද අද මේ පාර අපේ මේ ස්ටුඩන්ට් ඉලෙක්ෂන් එක වෙලා තියෙනවා. OUSL එකේ ඉංජිනේරින් ෆැකල්ටි එකෙන් අපිට ඇවිල්ලා තියෙන්නේ. මම ඔයාලට මෙතනින් දාන්නම් මිහින් හරි කොහින් හරි අය ඒකේ ස්ක්‍රීන්ෂොට් එක මම දාන්නම්. ඒ කියන්නේ රිප්‍රසන්ට් කරන මුළු කැම්පස් එකේම ළමයි ටික ලෙක් හරි කෙල්ලෙක් හරි කවුරු හරි අයියගෙන තම බෝලට රත් වෙනවා 30 හරි 40 හරි අයියගෙන තවත් ඉන්නේ. කොහොම හරි මම ඔයාලට පෙන්නන්නම්. ඒක තමයි තාගයක් කියන්න තියෙනවා. ඔයාලම පිරෙනද මෙතන කැල්ල මගේ අතීත කැල්ලක් තියෙනවා. ඇත්තටම මේ ඒ කැල්ල තිබ්බේ නෑ 2019 හරිද 2019 2019 ඇත්තටම ඇක්සිඩන්ට් වුණා. ඇත්තටම බයික් එකකුයි තව බයික් එකකුයි ඇත්තට මං ඒ කැලකුට හිතුවේ නැති කොල්ලෝ කියන්නේ අර බයික් පිස්තලට ගහලා තිබ්බ කාලයක් මරි බයික් පෙතලා මරි එක දවසක් හෙල්මට් එක නැතුවම මේ මෙතන තියෙන පාරේ ගියා. වැදුනා වැදිල්ලක් ආයේ මං හිතන්නේ මං දවස් 3කින්ද කොහොමද වෙනම ස්ටෝරියක් තියෙනවා කියනවා නම් මම ඒක මොනවද කියන්න ඊළඟ වීඩියෝ එක හරි මේ කියන්න ආවේ මරි මං හොස්පිටල් එකේ ඉඳලා ප්‍රයිවට් හොස්පිටල් ගිහිල්ලා මාසයක් කෙලිම රජරෝ වලට ගිහිල්ලා ඊට පස්සේ කුරුණෑගල ගිහිල්ලා කුරුණෑගල ප්‍රයිවට් හොස්පිටල් එකේ ඉඳලා මං කොට දාගත්තේ. මං මේ කැලල් දෙකයි තවත් ඒ කැලල් සෙට් එකක් තියෙනවා. ඒ ඔක්කොම ආවේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ කොහොම හරි ඔක තමයි ඉතින් කතාව. මේක ගැන මම චුට්ටක් කියන්නම්. මම කියන්නේ 2019 අගෝස්තු 14 ඇක්සිඩන්ට් එක වුණේ. ජීවිතේ අමතක වෙන්නේ නැති ඇක්සිඩන්ට් ඉතින් අය බයික් කියන දේ පට්ට මාසයෙන් පැද්දා. මම හැමදාම එකක් බලන් ඉන්න කෙල්ල. එතන තුවාලයක් කරගෙන හරිද? අන්න ගෙදර නැති වෙලා විනාඩි 10ට 15ට තුවාලයක් කරගෙන. මේ තියෙන්නේ අපේ තාත්තා ඉස්සෙල්ලාම ගත්ත බයික් එක. ඒ කියන්නේ අම්මයි තාත්තා ඉස්සෙල්ලාම රස්සා කරලා ගත්ත බයික් එක මේ තියෙන්නේ ඒක තමයි. මම කවුරුද තාත්තගේ වයසත් හරි මේකට වයසත් හරියට. ගාරන් යන් අපි කඩේ පැත්තේ උඩට මග ගහලා. හරිද? ගිහිල්ලමු. හරි අර ලෙගිරියා. මේ හම්බයි මාරුටින්ද හම්බයි කරත් මොනවාද මේ විලාට තාත්තා මම ඉන්න තාත්තා කන්න මං අද කියන්න ආවේ අලුත් 2011 වෙන්නන්න ආවේ මං හිතන්නේ සමහර කට්ටිය නම් දැකලා ඇති අල්ලලත් ඇති අන්නන්නේ සමහර කට්ටියන් දෙක නැතුව දැල්ලන්න නැතුව ඇති මේ තියෙන 2011 මෙතන විශේෂත්වය කියන්නේ ඉතින් මේක ප්‍රෙසිඩන්ට් අනුර කුමාර මහත්තයා ගහපු අනුර කුමාර දිසානායක මහත්තයා ගහපු පළවෙනි නොට්ටුව. මෙතන මහ බැංකුවේ වගේ පින්තූරයක් මන් දන්නේ නැති ඉන්නේ. මෙතන පින්තූරයක් තියෙනවා. මම හොරන් පිටතට මේ තියෙන 2000 තියෙන 2000 ඌවරි වැඩක් නැහැ 75 වෙනි සංවත්සරයට ගහලා තියෙන 75 ඊට පස්සේ මෙතන තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව. මෙන්න තියෙනවා අනුර කුමාර දිසානායක මුදල් ඇමති ශ්‍රී ලංකන් බැංකුවාධිපති මහ බැංකුවාධිපති. පස්සේ මේ පින්තූරේ ඊට පස්සේ පැත්ත හරවමු.
ඉතින් ලංකාව මේ නිලුම් මලක් ඉඳී තියෙන්නේ. නිලුම් මලක් තමයි ලංකාව තියෙනවා මේ සෙන්ටර් එක ගාලා. සමහර කට්ටිය නම් දැකලා ඇති. ඉතින් මේ අනිවාර්යෙන් දැකලා තියෙන්න ඕනේ. හරි එහෙම ටිකක් තියෙනවා. අයියා තමයි ගෙනල්ලා දුන්නේ. ඩිසයිකල් සෙට් එක. එලකිරි එනවා. එලකිරි. අපි අන්රපසාගේ අලුත් නෝට්ටුව